ඉතින් ඔයත් මේ සැරේ O level කරලා subjects තෝරගන්න බලාගෙන ඉන්න දරුවෙක් නම් art stream එකේ එහෙම නැත්නම් language stream එකේ මේ වීඩියෝ එක අවසානයක් වෙනකම් බලාගෙන ඉන්න. Hello my dear students. ඉතින් අද ඔන්න මම ඔයාලා බලාගෙන හිටපු වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලගේ ලොකු ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න. That is, that means should I choose English literature for my A levels, and if so, why, and what are the things that I should concern? මම ලිටරචර් තෝරගන්නවා නම් මොනවද මම සැලකිලිමත් වෙන්න ඕනේ? මම ලිටරචර් තෝරගන්න ඕනේද? මට අවධානමක් තියද? සහ ඒක තෝරගන්නවා නම් මොනවද මම සලකා බලන්න ඕන කරුණු කියලා දේ ගැන අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ගොඩක් දෙනෙක් මේ ඉංග්‍රීසි ලිටරචර් කියලා කියන්නේ ඉංග්‍රීසි 73 කියන සබ්ජෙක්ට් එකට. අපි A level ඉංග්‍රීසි කියලා කියනවා. ජෙනරල් ඉංග්‍රීසි කියන්නේ අපි පොදුවේ ඕනම සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකකට තියෙන ජෙනරල් ඉංග්‍රීසි එකට. හැබැයි ඉංග්‍රීසි කියලා 73 නම් එකකින් යන්නේ මෙන්න මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් and ලිටරචර් කියන සබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් ඔයාලා පොදුවේ ගොඩක් දෙනෙක් අඳුන්වන ඉංග්‍රීසි ලිටරචර් කියන සබ්ජෙක්ට් එක. එතකොට මේ සබ්ජෙක්ට් එක ගැන ගොඩක් දෙනෙක් කියන එකක් තමයි මේක අමාරුයි. කරන්න නම් එපා ලිටරචර් අමාරුයි කියන එක. හැබැයි මම ඔය දූල පුතාලට කියන දේ තමයි ඔයාලා ලිටරචර් විතරක් නෙමෙයි ඕනම සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් තෝරගනිද්දී ඒක ගැන අර සමාජයේ තියෙන මතයක් විශ්වාස කරනවට වඩා එහෙම නැත්නම් කෙනෙක් කියන දේ ඔහේ නිකන් පිළිගන්නවට වඩා ඒක ගැන ප්‍රවීණයෙක්ගෙන් ඒක ගැන හොඳට තොරතුරු දන්න කෙනෙක්ගෙන් හොඳ අධ්‍යයනයක් කරලා තොරතුරු හොයලා බලලා ඒක තෝරගන්න. ඉංග්‍රීසි ලිටරචර් කියන්නේ ලේසිම සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේකට ඔයාලගේ හાર્ඩ් වර්ක් එකක් ඕන, හොඳට රීඩින් ප්‍රැක්ටිස් වෙන්න ඕන, හොඳට රයිටින් ප්‍රැක්ටිස් වෙන්න ඕන. ඒ වගේම ඔයාලගේ ලැන්ග්වේජ් එක, ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හොඳ මට්ටමක තියෙන්න ඕනේ. අනිත් දේ තමයි ළමයි හිතනවා O level ඉංග්‍රීසි ලිටරචර් කරේ නැත්නම් A level ඉංග්‍රීසි ලිටරචර් කරන්න බැහැද කියන එක. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි වඩාත් හොඳයි ඔයාලා O level literature experience එක අරගෙන A level literature experience එක කරනවා නම් වැඩි හොඳයි. But if you have a good knowledge of English and if you have still not done O level literature, doesn't matter, you can try for O level literature anyhow, doesn't matter, but you have to work hard. හරි. එතකොට English literature මේ 73 English ගත්තයින් පස්සේ subject එකේ papers දෙකක් තියෙනවා. paper 1 එක consist වෙන්නේ literature part එකෙන්, paper 2 consist වෙන්නේ language එකෙන්. ගොඩක් දෙනෙක් හිතනවා මේ English කියවන් පස්සේ මේක English grammar තියෙන්නේ කියලා. නැහැ. මේක ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍ය. එතකොට පළවෙනි කොටස යන්නේ සාහිත්‍ය වලින්, දෙවෙනි කොටස යන්නේ language එකෙන්. කියන්නේ භාෂාවෙන්. හරි. එතකොට මෙන්න මේ Z point ගැන කතා කරද්දී දැන් අපි දන්නවා ජෙනරල් Z point එක හැදෙන ෆෝමියුලා එකක් තියෙනවා. මම මේ ෆෝමියුලා එක නිකන් මෙතන දාන්නම්. ඔයාලට ඕන නම් හොයලා බලන්න පුළුවන්. I'm not going to talk about this Z point here. එතකොට Z point එක හදන්නේ සමස්තයක් ඒ සබ්ජෙක්ට් එක කරන ළමයි ගානේ මධ්‍යස්ථය හොයලා එහෙම තමයි හදන්නේ. එතකොට ලිටරචර් වල ඇයි Z point එක වැඩි කියන්නේ? ලිටරචර් වල Z point එක වැඩි කියන්නේ ලිටරචර් කරන්නේ ගොඩක් අඩු පිරිසක්. එතකොට අඩු පිරිසකක රිසල්ට්ස් ලොකු ප්‍රමාණයක් වැඩියෙන් ගන්න නැහැ. ඒස් ගන්න ගොඩක් වෙලාවට අඩුයි. අන්න ඒක නිසා ඒ මධ්‍යස්ථානයේ අඩු වෙනකොට ඔයාලගේ Z point එක වැඩි වෙනවා. ඉංග්‍රීසි ලිටරචර් කරාම ඔයාගේ ඉංග්‍රීසි ලෙවල් එක සුපීරියර්ටම හැදෙනවා. ඒක කියන දෙයක් නැහැ. අනිත් එක තමයි ජොබ් මාකට් එකේදී ෆීල්ඩ් එකකින් එළියට එද්දී වගේ ස්ටඩි ෆීල්ඩ් එකකින් එළියට එද්දී ඕන තරම් පාත්ස් ඕපන් වෙනවා. කැම්පස් යනවා නම් කැම්පස් එකේදී, වොකේෂනල් පැත්තට යනවා නම් වොකේෂනල් පාත් එකේදී ඔයාට පාත්ස් ඕපන් වෙනවා. ඒ වගේම ඔයාලට මේ ලැන්ග්වේජ් එකත් එක්ක ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එකක් ඒකත් එක්ක තව සබ්ජෙක්ට්ස් කම්බිනේෂන්ස් වලට ඔයාලට ගන්න හරිම ලේසි. ඒක ගැන අපි දැන් කතා කරමු. එතකොට දැන් මම කියවනේ ෆස්ට් පාර්ට් එකේ ලිටරචර් තියෙන්නේ කියලා. එතකොට ලිටරචර් පාර්ට් එකට ඔයාලට සිලබස් එකට අයිති වෙනවා ෂෝට් ස්ටෝරීස්, පොයට්‍රි, ඩ්‍රාමා, නොවල් කියන 4 වර්ගයේ ජෝන්රස් 4ක් තියෙනවා. එතකොට මේ 4 ශ්‍රී ලංකාව ඇතුළේ තියෙන ඒවා සහ පිට රටවල් වල ඊළඟට ලිටරචර් ඊරාස් වලින් ෂේක්ස්පියර් ඉඳන් තව ගොඩාක් දේවල් මේ 4ට ඇතුළත් වෙනවා. මේක ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්. ඊළඟට ටිකක් ලොකු සිලබස් එකක්. ඔයාලට සිලබස් එක සහ පාස් පේපර්ස් මම ලින්ක්ස් අතුලත් කරලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ගිහිල්ලා අයිඩියා එකක් ගන්න පුළුවන්. සිලබස් එක සහ පේපර් ස්ට්‍රක්චර් එක ගැන නෙක්ස්ට් වීඩියෝස් වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු සබ්ජෙක්ට් කම්බිනේෂන් එක ගැන. මෙන්න මේ සබ්ජෙක්ට් ඉංග්‍රීසි එකත් එක්ක. එතකොට මම ඔයාලට කියවනේ මේ ඉංග්‍රීසි කියන්නේ ලැන්ග්වේජ් එකක් කියලා. දැන් අපි A levels ගත්තම ලැන්ග්වේජ් සබ්ජෙක්ට්ස් තියෙනවා, සෝෂල් සයන්ස් සබ්ජෙක්ට්ස් තියෙනවා. එතකොට ඉංග්‍රීසි ලිටරචර් වා කරනවා නම් ඔයාට තව සෝෂල් සබ්ජෙක්ට්ස් දෙකක් කරන්න පුළුවන්. සෝෂල් සයන්ස් සබ්ජෙක්ට්ස් දෙකක් කරන්න පුළුවන්.
එහෙම නැත්නම් තව ලැන්ග්වේජ් එකකුයි social science subject එකකුයි කරන්නත් පුළුවන්. ඒකම මෙන්න මෙහෙම. මෙන්න මේවා තමයි example social science subject වලට. geography, political science, econ, media, logic, ICT ඔනවා social science subjects. එතකොට languages මොනවද? මෙන්න මේවා languages. එතකොට මෙන්න මේ literature එක්ක making දෙකක් හරි making එකයි මේකයි කරන්නත් පුළුවන් subjects තුන හැදෙන විදියට. උදාහරණයක් ගත්තොත් ICT, logic, literature. එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් French ගන්නවා, literature ගන්නවා, logic ගන්නවා. German ගන්නවා, literature ගන්නවා, ICT ගන්නවා. making එකයි. එහෙනම් තමයි making දෙකයි මේකයි. making එකයි ගත්තොත් ඔයා කෙලිම languages වලට අයිති වෙනවා. making ගන්නවා කියන්නේ තව වැඩි Z කොයි කියන්නේ මේ languages උත් කරන අඩුයිනේ. social science subjects වලට වැඩිය languages කරන ළමයි ප්‍රමාණය අඩුයි. ඒතකොට languages දෙකක් කරනවා කියන්නේ ඔයාට campus වෙන ප්‍රතිශතය තව වැඩි. තව Z කොයි එක තව වැඩි. මොකද literature වගේම මේ French, German වගේ subjects කරන කට්ටිය අඩුයි. දැන් Korean, Japanese වගේ නම් දැන් ගොඩක් කරනවා නේද? Chinese උත් ගොඩක් කරනවා. but German, French ඊළඟට Spanish වගේ වලගේ schools වල තියෙනවා නම් sources කරන්න පුළුවන් නම් it's better. You can have a higher Z score. දැන් arts side විතරක් නෙමෙයි මේ literature කරන්න පුළුවන් වෙන්නේ. ඔයා commerce ළමයෙක් වුණත්, technology subjects කරන ළමයෙක් වුණත් literature එක කරන්න පුළුවන්. ඒ කොහොමද? ඔයාට commerce ළමයෙක් නම් commerce subjects වලින් දෙකයි plus literature කරන්න පුළුවන්. ඔයා technology subjects කරන ළමයෙක් නම් technology subjects දෙකයි literature කරන්න පුළුවන්. මේවට අපි කියනවා subject combinations. subject combinations දැන් allowed නේ. එතකොට මේවා ඔයාලගේ schools එක්ක කතා බහ කරලා clashes වෙන්නේ නැති වෙන විදිහට you can arrange and do. මෙහෙම subject combinations කරාම ඔයාලගේ result course වලට හරි ලොකු වාසියක් ඇතුළත් වෙනවා. තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවෝ අහන ටීචර් අපිට කියන්නකෝ subject combinations examples ටිකක්. මෙන්න මේවා තමයි ගොඩක් අපේ දරුවෝ තෝරගන්න subjects. Most of my students have succeeded by doing these kind of combinations. So they have passed their levels very well and they have entered university and now they are successfully completing their university courses, right? So these are some of the combinations. Now I will take you what can you do after the A-levels examination. I think A-level කරන් පස්සේ මොනවද අපිට open වෙන parts. university යනවා නම් සහ ඔයා university යන්නේ නැතුව vocational පැත්තෙන් යනවා නම් කොහොමද වෙන්නේ කියලා අපි දැන් බලමු. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයා university යන ළමයෙක් නම් බලාපොරොත්තු වෙන ළමයෙක් නම් the ultimate target is the university, then you can enter to the law college යන්න පුළුවන් හොඳ ඉසිත් කො එකක් ගත්තොත්. එහෙම නැතුනොත් art faculties එකට යන්න පුළුවන් ඕන තරම් ඕනම university එකකට. ඒකදී ඔයාලට languages වලින් ඔයාලට කැමති නම් අපි හිතමු English කරොත් English degree එකක් ගන්න පුළුවන්, English language degree එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් TESOL, TESOL, teaching English as a second language. මේක directly teaching targeted degree එකක්. ඔයාලට lecturing යන්න පුළුවන්, teaching යන්න පුළුවන්. ඒ වගේ යන්න පුළුවන් focus කළ මේ degree එකේ. තව ඔයාට management sector එකකින් වැඩ කරන්න පුළුවන්. ඔයා commerce plus literature කරලා තියෙනවා. ඒ sector එක international management side එකට යන්න පුළුවන්. peace and conflict resolution management sector එකට යන්න පුළුවන්. international relation management වලට යන්න පුළුවන්. තව ඊළඟට foreign sector management වලට යන්න පුළුවන්. ඊළඟට tourism sector එක ඔයාට open වෙනව ඕනම වෙලාවක languages කරනවා නම් ඔන්න ඔය වගේ මේ ටිකයි ගොඩාක් parts ඔයාට open වෙනවා. එක click එකකින් ඔයාට හොයන්න පුළුවන් මොනවද දැන් තව parts මොනවද කියලා හොයන්න පුළුවන්. ඊළඟට ඔයාලට UGC එකකින් දාන university book එක බැලුවොත් ඔයාලට courses හොයාගන්න පුළුවන් subject combinations වලට. ඉතින් දරුවනේ ඔයාලා subject එක select කරගනිද්දි මෙන්න මේ හැම concern එකක් ගැනම හිතන්න. Is it course? If you want to go to a university, and then what are the subjects, what are the courses that you can do? Not only that, what are the streams that you can enter in the job field? Job field එකට ඔයාගේ courses කොහොමද apply කරන්නේ? දැන් ඔයා නිකන් A level කරලා ඒ තුනක් ගත්ත පළියට university යන්න බෑ දැන් කාලේ. university ගිහලා හොඳ degree එකක් ගත්ත පළියට job එකක් ගන්නත් බෑ. හරිද? ඒක නිසා A level subject එකක් select කරගනිද්දි බලන්න
හොඳ යුනිවර්සිටි එකට යන්න කරන්නේ කොහොමද? හොඳ කෝස් එකක් කරගන්නේ කොහොමද? ඒ කෝස් එක කොහොමද ජොබ් ෆීල්ඩ් එකේ මාකට් කරන්නේ? ජොබ් ෆීල්ඩ් එකේ ඩිමාන්ඩ් කරන්න පුළුවන් කෝස් එකක් කරන්න සුදුසු සබ්ජෙක්ට්ස් A level වලට සිලෙක්ට් කරගන්න. එහෙම නැතුව පස්සේ courses diplomas කර කාලය නාස්ති කරන්න time එකක් නෑ. This is a rat race. ඒ කියන්නේ මේක අපි ඉක්මනින් දුවන rat race එකක්. So you have to be very attentive when selecting subjects. The most important thing is you have to select the proper teacher. So if you are attending a government school or else a proper international school or a semi-government or a private school, then you must probably have a good teacher. But if you are finding or if you are going to find a private tutor, you have to find a proper teacher. හොඳ teacher කෙනෙක් හොයාගන්න. හොඳ කියන්නේ මෙහෙමයි. Literature means not a teacher who can speak English good. Literature කියන්නේ දැන් හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ටීචර් කෙනෙක් ලිටරචර් වලට හොයලා වැඩකුත් නැහැ. ඉංග්‍රීසි බැරි ටීචර් කෙනෙක් හොයලා වැඩකුත් නැහැ. බලන්න ටීචර්ස් ළඟ ක්වොලිෆිකේෂන්ස් මොනවද? ටීචර්ස් ළඟට සබ්ජෙක්ට් එක ගැන එක්ස්පීරියන්ස් තියද? අඩුම තරමේ සබ්ජෙක්ට් එක ගැන ඩිග්‍රී එකක් තියද? සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා තියද ඩීප්ලි? සබ්ජෙක්ට් එක ගැන ෆැමිලියර්ද? සබ්ජෙක්ට් එක ස්කූල් සිලබස් එක ගැන ෆැමිලියර්ද? ඔය වගේ හැම විස්තරයක්ම හොයලා තමන්ගේ ටියුටර්ව තමන්ගේ ටීචර්ව ළමයි සිලෙක්ට් කරගන්න. මම මේ බේසික්ස් ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් කිව්වේ. ඔයාලට තව මීට අමතරව ගොඩාක් ප්‍රශ්න තියෙනවා කියලා මම දන්නවා. Then now you are just after O levels and now you are in a dilemma to choose subjects. And තව දෙයක් තමයි ඔයාලා සබ්ජෙක්ට්ස් මාරු වෙනවනේ. මාස 6ක් මේක ඉන්නවා, මාස 6ක් අරකට යනවා එහෙම කියලා. එහෙම තියාගන්න එපා දරුවනේ. මොකද ලිටරචර් කියන්නේ මුලින් ඉඳන් අල්ලගෙන යන්න ඕනේ සබ්ජෙක්ට් එකක්. ඔයා මැදින් අතරලා ආයිත් එහෙම මාරුනොත් ටිකක් විතර අමාරු වෙන්න පුළුවන්. මුලින් ඉඳන් ට්‍රැක් එක යන්න, මුලින් ඉඳන් කරන සබ්ජෙක්ට් එක හරියට කරන්න. පාස් පේපර්ස් බලන්න. මොකද ඔයාලට රිසෝසස් ගොඩක් තියෙනවා. මම මේ ලිටරචර් වල පාස් පේපර්ස් බලන්න පුළුවන් ගවර්න්මන්ට් වෙබ්සයිට්ස් මම ලින්ක් කරලා තියෙනවා. සිලබස් එක ටීචර්ස් ගයිඩ් ඔක්කොම ඔයාලට බලන්න පුළුවන් ඒ ලින්ක්ස් වලින්. Just go to the description and find those in the links. And if you have other concerns, just drop a comment. Comment එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මම reply එකක් දාන්නම්. syllabus එක ගැන සහ paper structure එක ගැන මම වෙනම videos දෙකක් කරන්නම්. So this is just a quick video about this special concerns regarding selecting subjects. So I hope to bring videos about the subject content in the future. So thank you for watching this video, and if you have any concerns, please drop a comment in the comment section.